ආයුබෝවන් සුබ දවසක් වේවා 2026 8 වෙනි මාසය ආරම්භයේ සනිටුහන් වෙලා තියෙන්නේ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙනවා අපෙන් මේ ඉදිරි කාල සීමාව සඳහා ලග්නය පදනම් කරගෙන ඔබේ ජීවිතයේ ඉදිරි දැක්ම පිළිබඳව පුරෝකථනයන් අපි ඒ නිසාම ඔබ වෙනුවෙන් අද දවසේදී බලාපොරොත්තු වෙන්නේ ශනි ග්‍රහය ලග්නාධිපතිත්වය දරන කුම්භ ලග්නයේ ඔබට මේ ඉදිරි කාල සීමාව කොහොමද කියලා සාකච්ඡා කරන්නට. ඉතින් මේ මාසයේ මුල්වම දින පහ තුල සුවිශේෂී ග්‍රහ මාරු තුනක් සිද්ධ වුණා. සිකුරු ග්‍රහය කන්‍යා රාශිගත වීම, ඒ වගේම කුජ ග්‍රහයාගේ මාරු වීම, බුධ ග්‍රහය මාරු වීම. ඉතින් මේ සියලු ග්‍රහ චලිතයන් සහ ඉදිරියේදී සිද්ධ වෙන්නා වූ මේ අගෝස්තු 17 වෙනිදා සිද්ධ වෙන්නා වූ රවි මාරුවත් පදනම් කරගෙන ලග්න පලාඵලයන් ගෙන එන්නටයි සූදානම් වෙන්නේ. මේ වෙනකොට ග්‍රහ සිත්තම ගැන කතා කළොත් රාහු ග්‍රහය ඔබේ පළවැන්න තුල, ඒ වගේම දෙවැන්න තුල වක්‍රව ශනි ග්‍රහය, පස්වැන්න තුල කුජ ග්‍රහය, හයවැන්න තුල ගුරු බුධ රවි කියන ග්‍රහයන් තුන් දෙනාම, ඒ වගේම හත්වැන්න තුල කේතුත්, අටවැන්න තුල සිකුරුත් සහිතව තමයි මේ වෙන විට කුම්භ ලග්න හිමියන්ගේ ග්‍රහ සිත්තම සනිටුහන් වෙන්නේ. ඉතින් මේ පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම සමාජ පරිසරය තුල සහ මිත්‍රයන් සම්බන්ධතා ගැන කතා කරනකොට ඔබ මේ වෙලාවේදී ක්‍රියාත්මක වෙන්නේ ඔබටත් යම්කිසි ආකාරයකින් පාලනය කරගත නොහැකි අරමුණකින් තොරව වැඩ කටයුතු කරන ස්වභාවයක් තියෙන. ඉතින් මේ පුද්ගල සම්බන්ධතා කියන දේවල් පිළිබඳව බොහොම අවබෝධයෙන් කටයුතු කරන්නට ඕනේ කාල සීමාවක්. මොකද යම් රැවටීම් වංචාවන් ඔබව රවටීම් වලට ලක් කිරීමට යම් පුද්ගලයන් ඔබ සමීප වෙනවා වෙන්නට පුළුවන්. ඉතින් ඒ தත්ත්වය තේරුම් ගැනීමකින් තොරව ඔබ මේ වෙලාවේ ඒ පුද්ගලයන්ට නතු වෙන්නට ඉඩ කඩක් තියෙනවා. විශේෂයෙන් මේ බව මතක තබා ගන්නට ඕනේ. ඒ වගේම ඔබගේ දැඩි ක්‍රියාකාරීත්වයන්, ඒ කියන්නේ වචන හෝ වේවා, ක්‍රියාකලාපයන් හෝ වේවා, ඔවුන් සමග කටයුතු කිරීමේදී සමීප පිරිස ඔබෙන් ඈත් වෙන්නටත් ඉඩ කඩක් තියෙනවා. ඉතින් විශේෂයෙන් මේ தත්ත්වය තේරුම් අරගෙන පුද්ගලික ජීවිතය සාර්ථක කරගන්නට ඔබ කල්පනා කරන්නට ඕනේ. මොකද ඒ රාෂ්ටක தත්ත්වයක අවසාන කාල සීමාව ගෙවමින් ඉන්නේ කුම්භ ලග්න හිමියෝ. ඔබ මේ වෙලාවේදී අර පෙර ඔබට ඒ පාඩම් ඔබ පරිණත තත්ත්වයටපත් වුණා යම් කිසි ආකාරයෙන් පසුගිය කාල සීමාව පුරාම විවිධ ගැටලු ඒ දේවල් වලට මුහුණ දීලා. ඉතින් මේ අවසාන කාල සීමාවේ මේ මාසය තුල විශේෂයෙන් අවලාද, නිന്ദ, අපහාස, අස්ථානගත චෝදනා ඇති නොවන පරිදි තමන්නේ සම්බන්ධතා ඇති කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ සහ පවත්වා ගත යුතු වෙන්නේ. ඒ වගේම විශේෂයෙන් රැකියාව ගැන කිව්වහමත් ඔබ මේ වෙලාවේදී රැකියාවෙහි කටයුතු කරන ස්වභාවය ටිකක් වැරදි සහගත වෙන්නට පුළුවන්. රැකියාවේ වගකීම් විරහිතව වැඩ කටයුතු කරන්න පුළුවන්. අන් අයගේ වැඩ කටයුතු වලට ඔබ මැදිහත් වෙන්නට ගිහිලා තමන්ගේ වැඩ කටයුතු අතහැරගෙන ඒ නිසා ප්‍රශ්න ගැටලු මතුවෙන්නට සහ ඒ තුල ඔබට රැකියාවෙහි විවිධ ගැටලු මතු නිර්මාණය වීම වෙන්නට පුළුවන්. ඉතින් ඒ තුල ප්‍රශ්නකාරී තත්ත්වයන් නිර්මාණය වෙලා යම්කිසි ආකාරයකින් රැකියාව අහිමි වෙන්නට, රැකියාවල් නොලැබෙන්නට ඉඩ කඩක් තියෙන නිසා බොහොම කල්පනාකාරී වෙන්නට ඕනේ රැකියාව කටයුතු වලදී. රැකියාවේ සුරක්ෂිතභාවය ගැන හිතන්නට ඕනේ. විශේෂයෙන් ණය ගනුදෙනු, ගිවිසුම්පත් ආදිය අත්සන් කිරීමේදී බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ. සතුරු කරදර නිර්මාණය වෙන මොහොතක්. ඒ නිසා ඒ පිළිබඳව හිතන්නට ඕනේ. ඔබ විසින්ම සතුරන් නිර්මාණය කර ගැනීමේ තත්ත්වයක් තියෙන නිසා කල්පනාකාරීව ඒ පරිසරයන් තුලදී ඔබ කටයුතු කරනවා නම් ඉතාම යහපත්. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙලාවේ ඔබ රැකියාව අතහැරලා වෙනත් රැකියාවකට යන්නට හිතනවා නම් ඒක ඉතාමත්ම සුරක්ෂිත ලෙස සිදු කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. මොකද යම්කිසි ආකාරයකින් රැකියාවක් අතහැර වෙනත් රැකියාවකට යනකොට ඔබට රැකියාව නොලැබී යන්නට ඉඩ කඩක් තියෙන හින්දා එවැනි තීන්දුව తీරන ගනිද්දී බොහොම පරිස්සමෙන් ඒ තීන්දුව తీරන ගන්නට සිද්ධ වෙනවා. ඒ වගේම විදේශගත වෙලා ඉන්න කුම්භ ලග්න හිමියනුත් මේ වෙලාවේ තමන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය ගැන හිතන්නට ඕන ටිකක්. මොකද මුල් සති දෙක තුළ බොහොම තාඩට පීඩන එක්කෝ එහෙම නැත්නම් ඔබට මානසික පීඩාව ටිකක් වැඩි කාල සීමාවක් වෙනවා. ඒ නිසා ඔබ යම් කිසි විදිහකින් රැකියාවේ තෘප්තියෙන් තොරභාවයටපත් වෙන්නට, ඒ රැකියාව කෙරෙහි ඇති කැමැත්ත අඩු වෙන්නට, තමන්ට රැකියාව එපා වෙන තැනට කරුණු යෙදෙන්නට පුළුවන් නිසා බොහොම කල්පනාකාරීව කටයුතු කරන්නට ඕනේ. අර මනස ක්‍රියාකාරීත්වය, ඒ වේගය, අනවශ්‍ය වේගය යම් වැඩ කටයුත්තක් කරනකොට කලබලකාරී ස්වභාවය පාලනය කරගෙන තමන්ගේ දිනදා වැඩ කටයුතු කිරීම තමයි ඔබ කළ යුතු වෙන්නේ මේ වෙලාවේදී.
ඉතින් ඒ බව බොහොම හොඳට සිහිපත් කර ගන්නට ඕනේ. ව්‍යාපාර කටයුතු තුලදීත් තරමක් දුරට මේ වෙලාවේ ව්‍යාපාර මන්දගාමී ස්වභාවයකින් නැදී යන්නට පුළුවන් සහ ඔබ ඒ කෙරෙහි ඇති උනන්දුව අඩු වෙලා පාඩු සිද්ධ වෙන්නට නම් ඉඩ කඩක් තියෙනවා. ඒකෙම එහි හේතුව ඔබගේම ක්‍රියාකාරීත්වය, ඔබ මේ ව්‍යාපාර කෙරෙහි ඇති උනන්දුව ඇල්ම අඩුවීම. ඉතින් තමන්ගේ ව්‍යාපාර දියුණුව කෙරෙහි තමන්ම හිත යොදලා තමන්ගේ උත්සාහන වීර්ය කැපවීම යොදලා කටයුතු කරන්නට ඔබ මේ වෙලාවේ හිතන්නට ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාර සහකරුවන් යම්කිසි ආකාරයකින් අනිසි විදිහට ඒ ලැබෙනා වූ ප්‍රයෝජන ලාභ ආයෝජනවල ඒ මුදල් හදල් වල යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම සිද්ධ වෙන්නට පුළුවන්. සේවක සේවිකාවන් නිසා ගැටලු මතුවලා ව්‍යාපාර වල ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන්. ඉතින් මේ සේවක සේවිකාන් සමග කටයුතු කිරීම, ඒ වගේම හවුල්කාරුවන් සමග කටයුතු කිරීම පිළිබඳව නැවත වරක් හිතලා තමන් අවබෝධයෙන් යුතුව තමන්ගේ වැඩ කටයුතු කර ගැනීම, ව්‍යාපාර කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. විශේෂයෙන් සොයන් රැකියාවක් වුණත් ඔබ ටිකක් අලසකාමී තත්වයක ඉන්නේ. ඉතින් ඒ දේවල් අලසකම දුරු කරගෙන තමන්ගේ ඉදිරි දියුණුවක් ගැන හිතලා ටිකක් තරමක් තමන්ගේ ඒ වේගයක් තියනවා ඇඟේ ඒ වැඩ කරන්නට අවශ්‍යතාවය ඒ ඉක්මන් ස්වභාවය තිබුණට මදි. ඒ ඉක්මන් ස්වභාවය අවශ්‍ය දෙයට යොදා ගන්නට ඕන සහ අවශ්‍ය ප්‍රමාණයෙන් යොදා ගැනීම තමයි කළ යුතු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව හිත යොදලා තමන්ගේ ව්‍යාපාර සහ රැකියාවල සුරක්ෂිතතාවය දියුණුව ඇති කරගෙන ඉදිරි ජීවිතයට ගමන් කිරීම තමයි කළ යුතු වෙන්නේ. විශේෂයෙන් පෞල් ජීවිතය තුලදී මේ වෙලාවේ කුම්භ ලග්න හිමියන් බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔබේ ක්‍රියාකාරීත්වය නිසා ප්‍රශ්න ගැටලු මතභේද මතවාද ඇති වෙලා යම්කිසි ආකාරයක ඒවා නීතිය හමුවට පවා යන්නට ඉඩ කඩක් තියෙනවා. මේ දුරස්වීම් සිද්ධ වෙන්නට පුළුවන්. විශේෂයෙන් අනවශ්‍ය පුද්ගලයන් නිසා පවුලට ගැටලු මතුවීම වගේ දේවල් වෙන්නට පුළුවන් සහ ඔබ පවුලේ වැඩ කටයුතු මග හරින ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කිරීමකින් තොරව නිකන් පවුලේ අයව නොසලකා හරින ස්වභාවයෙන් කටයුතු කරලා වුන් කලකිරීමටපත් වෙලා ඒ තුරින් මානසික පීඩා ඇති වෙලා යම්කිසි ආකාරයක දුරස්වීම් සිද්ධ වෙලා තමන්ගේ පවුලට ගැටලු මතුවෙන්නට පුළුවන්. විශේෂයෙන් දුවා දරුවන් ගැනත් මේ වෙලාව හොඳින් සැලකිලිමත් වෙන්නට ඕනේ. වුන් අනතුරු සිද්ධ වෙන්නට, ඒ වගේම වුන් නිසා යම්කිසි ආකාරයක වෙහෙස මහන්සියක් සිද්ධ වෙන්නට ඉඩ කඩක් තියෙන නිසා වුන් ගැනත් කල්පනාකාරී වෙන්නට ඕනේ. තමන්ගේ බිරිඳ සැමියා පිළිබඳව මීට වඩා අවබෝධයෙන් හිතලා ඒ වුන් පිළිබඳව සිතන දැක්ම වෙනස් කරගන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ප්‍රශ්න නිසා ඔබටමයි පීඩා සිඳින්නට සිද්ධ වෙන්නේ පවුල කියන කාරණා ඇතුළේදී. ආදර සම්බන්ධතාවලදීත් එහෙමයි. තමන්ගේ සහකරු ඒ සහකාරිය පෙම්වතා පෙම්වතිය පිළිබඳව නිසි විදිහට අවබෝධ කරගෙන ඒ සැකසංකා මතුවෙනවා නම් ඒ දේවල් අවබෝධයෙන් කතා බහ කරගෙන සම්බන්ධතාවල සුරක්ෂිතභාවය රැක ගන්නට ඔබ කටයුතු කරන්නට ඕනේ මේ වෙලාවේදී. එහෙම නැත්නම් ඒවා බිඳී ගිහිල්ලා සම්බන්ධතා නැතිව යන්නට උනත් ඉඩ කඩක් තියෙනවා. ඔබේම ක්‍රියාකාරීත්වය නිසා ඒ බව බොහොම කල්පනාවෙන් සැලකිල්ලට ගන්න. ඒ වගේම විශේෂයෙන් විවාහ අපේක්ෂාවෙන් සිටින කුම්භ ලග්න හිමි ඔබ මේ වෙලාවේදී අවබෝධයෙන් යුතුව තීන්දුව తీරන ගැනීම කළ යුතු කාල සීමාවක් වෙනවා. නිසි විදිහට පොරොන්දම් ගැලපීමක් සිද්ධ කළා අවබෝධයක් සහිතව විවාහ ජීවිතයට ඇතුළත් වීම තමයි ඔබ කළ යුතු වෙන්නේ. ඒ වගේම අධ්‍යාපනය ලබන ඔබ මේ වෙලාවේ අධ්‍යාපනය පසක තියලා වෙනත් ක්‍රියාකාරකම් වල නිරත වෙන්නට ඉඩ කඩක් තියෙනවා. ඔබේ හිතුවක්කාර ස්වභාවය ඔබටම ඒ හිත පාලනය කරගන්නට නොහැකි ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන් විනෝදකාමී දෙයට අනවශ්‍ය දෙයට යොමු වෙන්නට පුළුවන් මේ වෙලාවේ කුම්භ ලග්න හිමි දරුවන්. ඉතින් ඔවුන්ගේ දෙමව්පියන් ඒ පිළිබඳව කල්පනාකාරීව තමන්ගේ දරුවන් නිසි විදිහට අධ්‍යාපන මාර්ගයේ රැගෙන යාම තමයි කළ යුතු වෙන්නේ. ඒ විභාග ආදී ජයග්‍රහණය කරන්නට අවශ්‍ය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ප්‍රතිඵල නොලැබී යන තත්ත්වයක් තියෙනවා. ඔවුන් මේ අධ්‍යාපන කාර්යය තුළ හැසිරෙන ස්වභාවය අනුව ඉතින් විශේෂයෙන් ඔවුන්ට නිසි මඟ පෙන්වලා මේ වෙලාවේදී අධ්‍යාපනය තුළ රඳවා ගැනීමට ඔබ උත්සුක වෙන්නට ඕනේ. විශේෂයෙන් කුම්භ ලග්න හිමි දරුවන්ගේ දෙමව්පියන් ඒ தත්ත්වය තේරුම් අරන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම මේ වෙලාවේදී ඔබට ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ගැටලු පීඩා මතුවෙන්නට පුළුවන්. විශේෂයෙන් ગેස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් නිරන්තරයෙන් බඩගිනි වීම, මේ බඩවැල් වල උෂ්ණත්වය කුජගේ ක්‍රියාකාරීත්වය නිසා ඇති වෙන්නට පුළුවන් ඉඩ කඩක් තියෙනවා. ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම, ඒ වගේම සමය රෝග ඇති වෙන්නට පුළුවන්. මේ ඒ වගේම හදිසි අනතුරු නිරන්තරයෙන්ම ඔබට ඒ බව කියන්නට ඕනේ. ඔබේම නොසලකිල්ල නිසා අද වැටීම් සීරීම් තැලීම් වගේ දේවල් සිද්ධ වෙන්නට පුළුවන් විභවතාවයක් ඉඩ කඩක් තියෙනවා.
ඒ හින්දා නිරන්තර සිහියෙන් එළඹ සිටින සිහියෙන් නිවැරදි සිහියෙන් කටයුතු කරලා ඒ අනතුරුදායක තත්ත්වයන් වලින් වළකින්නට ඔබ වග බලා ගන්නට ඕනේ. ඉතින් මේ ඊටාම කෙටි කාලයක් තියෙන තව ඔබගේ සෙනසුරුගේ ඒ රාෂ්ට්‍රක තත්ත්වය ඔබෙන් ඈත් වෙන්නට. ඉතින් මේ කාලය තුළ බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් පසුගිය කාල සීමාවල ලබාගත් වූ අත්දැකීම් ගුරු කරගෙන ජීවිතයේ ජයග්‍රහණය සඳහා කටයුතු කරන්නට ඕනේ. ඉතින් විශේෂයෙන් මානසික සහනය සඳහා ඔබ ඒ අවශ්‍ය පියවර ගන්නට ඕනේ. ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව වගේ භාවනා ප්‍රගුණ කිරීම, ඒ වගේම ඔය උදාසන ඉහිල්වීමේ අභ්‍යාස සිද්ධ කිරීම වගේ දේවල් වලින් මානසික සහනය උදා කර ගන්නට පුළුවන්. ඒ වගේම ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අරගෙන ඒ රෝගී තත්ත්වයන් සුවපත් කර ගන්නට ඕනේ. අසරණ දුගී මගේ යාචකාදීන්ට දානමාන පිරිනැමීම, ධර්මානුකූලව හැසිරීම තුළ ඔබට මේ ජීවිතයේ වඩාත් යහපත් තත්ත්වයක් නිර්මාණය කර ගන්නට පුළුවන්. අපි සුබ ප්‍රාර්ථනා කරනවා කුම්භ ලග්න හිමි ඔබට ඔබේ ඉදිරි ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත් වේවා කියලා.